අද මම කතා කරන්නේ Canva වලින් මෙන්න මේ වගේ ටෙක්ස්ට් ඩිසයින් එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි ඉස්සෙල්ලා මම Canva එකක් ගන්නවා. එම 3000යි දෙන්න ඩිසයින් එක. හරි. ඔයාලා දැන් මේ සයිඩ් බාර් එකේ යට තියෙනවා apps කියලා section එක. ඔන්න ක්ලික් කරගන්න. එතන සර්ච් කරන්න ඕනේ. ටෙක්ස්ට් මේක එම සර්ච් කරම් මේ ඇප්ස් වගේ එකක් හොඳ මේ පළවෙනි ඇප් එක. මේක තමයි ටෙක්ස්ට් මේක ක්ලික් කරගන්න. මේක ඕපන් ටිකක් වෙලා යනවා. මේක ලෝඩ් වුණාට පස්සේ ඔයාලා මේ වගේ ටෙක්ස්ට් ඩිස්ටයිල් කීපයක් තියෙනවා. ඔයාලා කැමති ස්ටයිල් එකක් මෙතන තෝරගන්න පුළුවන්. මම මෙතනින් මේ ස්ටයිල් එක තෝරගන්නවා. මේ ක්ලික් කරලා ඔයාලා කැමති ටෙක්ස්ට් එකක් මෙතන දෙන්න පුළුවන්. මම මෙතන දෙන්න Canva එක දෙන්න. ඔයාලා කැමති ස්ටයිල් එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙතන කැමති prompt එකක් මේ font එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් ඕන විදිහකට. ඒක අඩු වැඩි කරලා ඒ කලර්ස් වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. add to design කියලා දෙන්න. මේ විදිහට ඔයාලට කැමති ඕන ඩිසයින් එකකට Canva ඩිසයින් එකකට මේකට ඇඩ් කරගන්න පුළුවන්.